අද අපි කතා කරමු මන්දසරුභාවය පිළිබඳව. එහෙමත් නැත්නම් දරුඵල ප්‍රමාද වීම පිළිබඳව. මේ මන්දසරු යුවලක් කියලා හඳුන්වන්නේ කවුද? මාස 12ක් හෝ ඊට වැඩි කාලයක් ක්‍රමවත්ව නිතිපතා ඒ කියන්නේ සතියකට දෙවරක් හෝ තුන්වරක් අනාරක්ෂිත ලිංගික සංසර්ගයේ යෙදෙනවා. ඒ නමුත් පිළිසිඳ ගැනීමක් සිද්ධ නොවන යුවලක් මන්දසරු යුවලක් විදිහට හඳුන්වනවා. මේ මන්දසරු භාවය ප්‍රාථමික සහ ද්විතීක කියලා කොටස් දෙකක් තියෙනවා. මීට කලින් අවස්ථාවකදී පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙලා නැත්නම් ඒ මන්දසරු යුවල ප්‍රාථමික මන්දසරු යුවලක් කියලා හඳුන්වනවා. ඒ වගේම මීට පෙර අවස්ථාවකදී පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ වගේ යුවල් ද්විතීක මන්දසරු යුවල් කියලා හඳුන්වනවා. මන්දසරු භාවය සඳහා හේතු මොනවද කියලා අපි බැලුවොත් මේ හේතු උපතේදී එහෙමත් නැත්නම් උපතින් පස්සේ ජීවිත කාලයේදී උනත් ඇති වෙන්නට පුළුවන්. මන්දසරු භාවයට විවිධ කරුණු හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒ තුනෙන් එකක් පුරුෂයාට අදාළ හේතු. ඒ වගේම අනෙත් තුනෙන් එක කාන්තාවට අදාළ හේතු. අනෙත් තුනෙන් එක ස්ත්‍රී සහ පුරුෂ කියන දෙපාර්ශ්වයටම අදාළ හේතු. එහෙමත් නැත්නම් හේතුවක් හොයාගන්නට නොහැකි වෙන්නටත් පුළුවන්. අපි මුලින්ම බලමු පුරුෂයාට අදාළ හේතු මොනවද කියලා. ඒ කියන්නේ පිරිමි පාර්ශවයට අදාළ හේතු මොනවද මේ මන්දසරු භාවය ඇති වෙන්නට පුළුවන්. ශුක්‍රාණු නිපදවීමේ හෝ ශුක්‍රාණු ක්‍රියාකාරීත්වයේ අසාමාන්‍ය තත්වයක් ඇති වෙන්නට පුළුවන්. ඒ යටතේ ගත්තොතින් වෘෂණ කෝෂ තුල පිහිටන්නේ නැති වෙන්න පුළුවන්. ජානමය වෙනස්කම් වෙන්නත් පුළුවන්. දියවැඩියාව වගේ රෝග තත්ත්ව නිසා මන්දසරු භාවය ඇති වෙන්නට පුළුවන්. ගොනෝරියාව, ක්ලැමීඩියාව, කම්මුල්ගාය, ඒඩ්ස් වගේ බෝවන රෝගවල සංකූලතාවයක් විදිහටත් ඇතිවන ආසාදන තත්ත්වයන් නිසා මන්දසරු භාවය ඇති වෙන්නට පුළුවන්. වෘෂණ කෝෂවල යම්කිසි රෝග තත්ත්වයන් නිසා මන්දසරු භාවය ඇති වෙනවා. තවත් කාරණාවක් මත්පැන් පානය, මත්ද්‍රව්‍ය ගැනීම, සිගරට් බීම වගේ දේවලුත් හේතු වෙන්න පුළුවන්. විකිරණ සහ රසායන ද්‍රව්‍ය වලට ඒ වගේම අධික උෂ්ණත්වයට අනාවරණය වීමත් මන්දසරු භාවයට හේතු වෙනවා. ප්‍රොලැක්ටින් හෝමෝන අධිකව ස්‍රාවය වීම. වෘෂණ වලට සිදුවන යම්කිසි තුවාල තත්ත්වයන්. ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනයට අසංවේදී වීමත් හේතු වෙනවා. ඒ වගේම තයිරොයිඩ් හෝමෝන අසාමාන්‍යතා නිසාත් මන්දසරු භාවය ඇති වෙන්නට පුළුවන්. අනිත් කාරණාව ගත්තොතින් පුරුෂ පාර්ශවයට අදාළව ශුක්‍රාණු පිටකිරීමේ අසාමාන්‍ය තත්ත්වයන් හේතු වෙන්නට පුළුවන්. ව්‍යුහාත්මක ගැටලු. වෘෂණ කෝෂ අවහිර වීම සහ ශුක්‍රාණු ගමන් කරන මාර්ගයේ අවහිරතා තිබුණොත් දරුඵල හට ගැනීම ප්‍රමාද වෙන්නට පුළුවන්. ලිංගික ගැටලු විදිහට ගත්තොත් එහෙම ක්ෂණික ශුක්‍ර මෝචනය වගේම ශිශ්නයේ ප්‍රාණවත් නොවීමත් හේතු වෙනවා. ජානමය රෝග තත්ත්ව නිසාත් ශුක්‍රාණු පිටකිරීමේ අසාමාන්‍ය තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම ප්‍රජනක අවයවවලට හානි වීම එහෙමත් නැත්නම් තුවාල වීම නිසාත් මන්දසරු භාවය ඇති වෙන්නට පුළුවන්. අපි ඊළඟට කතා කරමු මන්දසරු භාවයට හේතු වන කාන්තාවන්ට අදාළ හේතු කාරණා මොනවද කියලා. ඩිම්බ මේරීම සහ ඩිම්බ පිටවීම සිද්ධ නොවීම එක් හේතුවක්. පොලිසිස්ටික් ඩිම්බ කෝෂ ප්‍රොලැක්ටින් හෝමෝනයේ අධික ස්‍රාවය වීමත් හේතුවක් වෙනවා. තයිරොයිඩ් හෝමෝන අසාමාන්‍යතා, ඒ වගේම අධික ස්ථූලතාවය, අධිබර එහෙමත් නැත්නම් අඩු බරත් මන්දසරු භාවයට හේතු වෙනවා. ඔසප් වීමේ අසාමාන්‍යතා තියෙනවා නම් දරුඵල ප්‍රමාද වෙන්න ඒකත් හේතුවක් වෙන්න පුළුවන්. වයස වැඩි වීමත් සමගම ඩිම්බ එහෙමත් නැත්නම් ස්ත්‍රී බීජ අඩු වෙන්නට පුළුවන්. අධිකව වෙහෙස වීමත් මන්දසරු භාවයට එක් හේතුවක්. මත්ද්‍රව්‍ය භාවිතය, මත්පැන් පානය, සිගරට් බීම වගේ දේවලුත් කාන්තාවන්ට අදාළ හේතු වෙනවා මේ මන්දසරු භාවය සඳහා. ගර්භාෂයේ ගැබ්ගෙල හෝ පැලෝපිය නාලයේ අසාමාන්‍ය තත්ත්වයන්,
ඒ කියන්නේ කාන්තා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත අසාමාන්‍ය තත්ත්වයනුත් හේතු වෙනවා මේ මදසරු භාවයට. ගැබ්ගෙල යෝනි මාර්ගයට විවෘත වන ස්ථානයේ අසාමාන්‍යතා පවතිනවා නම් ගර්භාෂයේ පොලිප්ස් එහෙමත් නැත්නම් පිළිකා ෆයිබ්‍රොයිඩ් වගේ තත්ත්වයන් තියෙනවා නම් මදසරු භාවය ඇති වෙන්න පුළුවන්. ගර්භාෂයේ අසාමාන්‍ය පිහිටීමත් එක්තරා හේතුවක්. ගර්භාෂයට සිදුවන තුවාල ඒ වගේම ගර්භාෂයේ ඇතුළත බිත්තිය තුනී වීමත් මදසරු භාවයට හේතු වෙනවා. ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයට අසංවේදී වීමත් එක්තරා හේතුවක්. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සහ ආසාදන හේතුවෙන් පැලෝපිය නාලවල ඇතිවන අවහිරතා හේතු නිසාත් මදසරු භාවය ඇති වෙනවා. ඒ වගේම එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගයත් මදසරු භාවයට එක් හේතුවක්. කාන්තා පාර්ශවයට අදාළ තවත් හේතුවක් තමයි ලිංගික ගැටලු කියලා කියන්නේ. ලිංගික සංසර්ගයේදී ඇතිවන වේදනාව එහෙමත් නැත්නම් වැජිනිස්මස් කියලා හඳුන්වන යෝනි මාර්ගයේ ඇතුළත බිත්ති සංකෝචනය වීම නිසාත් මදසරු භාවය ඇති වෙන්නට පුළුවන්. ඉතින් මේ මදසරු භාවයට පිරිමි පාර්ශවයට අදාළ හේතු කාන්තා පාර්ශවයට අදාළ හේතු වගේම ස්ත්‍රී සහ පුරුෂ කියන මේ දෙපාර්ශවයටම අදාළ හේතුත් තියෙන්නට පුළුවන්. ඒ වගේම ඇතැම් අවස්ථාවලදී හේතුවක් සොයා ගන්නට නොහැකි වෙන්නටත් පුළුවන්. මේ මදසරු භාවය වළක්වා ගන්න නම් අපි කරන්නට ඕන ප්‍රතිකාර මොනවද කියලා කතා කරන්න අපි තවත් වීඩියෝ එකකින් මුණ ගැහෙමු.